මොන්නේ යාළුවනේ අපි මෙතන තරමඩුවක් හදන්නයි හදන්නේ. බලන්නකො දැන් ඔන්න එතන තියෙන විදිය. මෙන්න මේ දරගොඩ. ඔන්න මේ චූටිගේ වැඩ පේනවනේ. මූද පෙන්නනවා මෙතන ඉඳන්. එන්න පෙන්නන්න කවුද? ඔන්න දැන් ටිකක් හදලා ඉවරයි. චූටිත් ඇවිල්ලි වල ඔන්න ඔය පල්ලෙහාටත් වැටුණා. බඩගිනි එළුවාට කවල එන්න ඕනේ. කවල ඉවරලා ඊටු ටික අපි හදන්න පටන් ගමු. දරගොඩ කැතයිනේ මේ හරිය. දවස් ටිකේම වැස්සා. දර ටික තෙමිලා යට ටික. හා ඉබ්බන් ගොයින්ද ඉන්නේ. අම්මා ගන්න ඔයාව. හැබැයි ඔයා වැටේ දන්නේ හොඳේ. අලගල හොදින්වද? ඉවරයි එන්නේ. ඔයාට පුළුවන්ද? ඔය ඇතුලේ යන්න බෑ පැටියෝ මෙහෙන් යන්න. මෙහෙන් යන්න. ඔතනින්. ඔතනින් ඉඳගෙන ඉන්න. ඇතුලට යන්න බෑ වැටෙයියෝ. මේ පැත්තේ. මේ පැත්තේ. ඔතනින් ඉන්න හොඳේ. ඔතනින්. ඇතුලට යන්න බෑ මැනික තාම හදලා නෑනේ. අම්මෝක දර දාන්න නේ හැදුවේ. මං ඇතුලට එක යන්න ඕනේ. එපා වැඩේ ඔයා. එලකනක. කවුද? කොයි දාන බාකි උඩ පටි උඩ. එලකන දුක්දා. උඩ තියෙන. බයිට. පුතා මොකද්ද කරන්නේ? ඒ බයි පදින. ඔය වැටේ යොතෙන් හොඳේ. ඔය කෝටු ගොඩන්නේ තියෙන්නේ. මොකද්ද අපි කොහොමද දැන් දරමඩුව? ලස්සනයිද කියන්නකෝ ඉතින් ඔයා. නෑ කැතයි. ඇයි හලෝ එහෙම කියන්නේ? බයින්නේ මෙහෙ. අම්මා අමාරු වෙන්නේ හැදුවේ ඕක. අම්මට ගොඩක් මහන්සි. අම්මා පවුද? ඇයි? අම්මට ඉතින් මහන්සියිනේ. ඒක නේද? මොකක්යි දාන්නේ? චූටි. ඔයාට මහන්සියිද? කවුද ඉන්නේ? කූඹි. කොහෙද ඉන්නගෙන ඉන්නේ? ඔයාට මහන්සියිද? ඈ? තාත්තකෝ? නෑ. කීවද? අපිට උදව් කරන්න ඉන්නවද? පෙන්නන්න එක. ඔන්නේ යාළුවනේ. අපි දැන් මේක හදලා ඉවරයි. ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්න බැරි වුණා හදපු එකේ. හදලා නම් ඉවර කරා. ලස්සනයිද? දැන් පිළිවෙලයි නේද? දවස් ටිකේම අපිට වැස්සානේ. ඒක තමයි මේ ධර්මඩුවේද දැන් උඩට තල් කෑල්ලක් දාන්න ඕන. මේ පේනවා චූටි. ඔන්න චූටි වැඩ. චූටි තේ බොන. අම්මට හදලා දුන්න තේක අරගෙන බොනවා. හම්බෙන්නේ